ඔයාලගේ තෙල් එක මට හම්බුණා. මේ මම බබාට තමයි ඒක ගත්තේ. මේ පස්සේ මම මේ පළවෙනි පාරට මේ ඊයේ තෙල් ටිකක් දාලා මේ නාන්න කලින් මේ තෙල් ටිකක් දාලා ටිකක් වෙලා තියලා මේ මසාජ් කරලා මේ පස්සේ නෑවා. මේ දැන් අද උදේ මේ මට කැස්සක් එක්ක මේ කිඹුහුන් දෙක තුනක් ගියා. ඒ යනකොට මේ උගුර තිබිලා අර නිකන් ස්පටික වගේ මේ ගල් වගේ මේ උගුරේ අර බැඳිලා තිබිච්ච දෙක තුනක්. ඇත්තටම මේ අර ස්පටික වගේ මේ හයියට හැදිච්ච ගල් වගේ දෙක තුනක් ගැලවිලා අර කිඹුහුන් යනවත් එක්ක විසි වුණා. මේ මං ඒ වෙලේ කියන්නේ උදේට වතුරවත් බීලා හිටියේ නෑ මේ මොනවද කියලා ඇත්තටම මම බැලුවා අරගෙන බලනකොට මේ අර උගුරේ බැඳිච්ච ගල් වගේ දෙයක්. තව දෙක තුනක් පහලට ගැලවිලා වගේ යනවා වගේ තේරුණා. මේ මට මාර පුදුමයි ඒක මේ අර ඔයාලගේ පේජ් එකේ වීඩියෝ වල කියනවනේ උගුරට මේ තෙම මේ එනවා උණු වතුර ටිකක් බොන්න ඊට පස්සේ ගැලවිලා යනවා කියලා. එහෙම කිව්වට මම ඒක එච්චර මේ එහෙම හිතුවේ නෑ. මේ දැන් මේක මට හරි පුදුමයි. කියන්නේ එකපාරයි ඊයේ විතරයි මම දැම්මේ. මේ බබාට නම් දැන් දෙපාරක් විතර දැම්මා. එයාට මේ වීස් එක තියෙනවා සෙම කොච්චරවත් එයාට සෙම අඩුවක්ම නැහැ බෙහෙත් බොන්නේ මේ මට මේ දැනගන්න ඕනේ මේ තෙල් එකටද කියලා ඒ සෙම ගැලවිලා යන්නේ බබාටත් බබා කොහොමද සෙම මාසෙට 3-4 පාරක්ම බෙහෙත් ගන්න මේ බෙහෙත් ගන්නවා බබාට කොහොමද මේ බබාටත් සෙම මේකට අඩු වෙයිද කියලා මේ මට දැනගන්න ඕනේ මේ අනිවාර්යෙන්ම මේක හොඳයි නම් මම ගත්තේ පොඩි බෝතලයක් මම මේක ඉවර වෙච්ච ගමන් ආයෙ එකක් ගන්නවා. ඒ කියන්නේ හිතා ගන්න බෑ මට ඒ කියපු දේ මේ මෙහෙම ඒ කියන්නේ පළවෙනි පාරට මේ මෙහෙම වුණේ. මෙහෙම සෙම උගුරට එනවා ගැලවිලා යනවා කිව්වට ඒක අර හිතා ගන්න බෑ මේ ඇස් ඉස්සරහම වුණාම අර ගල් වගේ ඒවා ගැලවිලා මේ විසුනේ. මං අර අතට අරගෙන බැලුවා මේ කොයිකටද මොනවද කියලා. මේ බලනකොට අර සුදු පාටට ස්පටික වගේ හැදිච්ච ගල් වගේක්.